විදියට ඔහු දොස් නගන්නේ රටට, ඒ වගේම පාලකයන්ට, නිලධාරීන්ට, බලධාරීන්ට සියල්ලන්ට. මම ඔහුගෙන් අහනවා ඔබ මේ විදිහට මොනවද සම්පූර්ණ කරගෙන තියෙන සුදුසුකම්? දෙන්න උත්තර නැහැ. අදන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටීම පමණයි. එහි සමත් වීම පමණයි. මේ තත්ත්වය බොහෝ දෙනෙක්. නමුත් ඔබ එහෙම හිතන්නේ නැතිව අනාගත මේ වැඩලෝකෙට අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගන්න සුදුසුකම්ලාභී බවට අදපත් වෙනවා. ඔබ හදවතට එකඟව දරුවනේ ඔබට අද සතුටු වන්නට පුළුවන්. මේ ඉගෙන ගන්නේ අනාගතයට. මේ ඉගෙන ගන්නේ හෙට රටට අවශ්‍ය වෙන ශ්‍රම බලකාය බලගන්වන්න අවශ්‍ය කරන සුදුසුකම් ඔබේ ජීවිතයේ මේ ගොඩනගා ගන්න. සුබෝදෑසනක් සියලුදෙනාටම සම්භාවනීය අමුත්තනි ආදරණීය දරුවනි දෙමාපියනි IMS කැම්පස් ආයතනයේ 2026 ශිෂ්‍යත්වලාභීන් යටතේ සහතික පත්‍ර ලබාගත් දරුවන් සඳහා අපි ඉස්සර කතාවක් තිබුණා කැම්පස් එක නැති අය රස්සාවක් කරලා දැන් උදාහරණයක් කරන් කියන්න බේනවා කෙනෙක් මට හතර මතකයි ඉන්නේ අපි ඔය පොඩි ආගියුමන්ට් එකක් කරලා අපි කට්ටිය ජීවිතේ කිතුත් වෙලා එයා කිව්වා ඔයාලා කැම්පස් කරනවා ඔයාලා කැම්පස් කියලා අවුරුදු 4ක් ඉඳලා එනවනේ. ඉතල අවුරුදු 4යි ඉස්සර දැන් තමයි මේ අවුරුදු 4න් ගානට උපාධිය හම්බෙන්නේ. ඉස්සර අවුරුදු 5ක් 6ක් 7ක් යන වෙලාවලුත් තිබුණා ඒ කාලේ. ඒතර අවුරුදු 5ක් විතර ගිහිල්ලා තව කල් ගිහිල්ලා එනකොට අවුරුදු 26ක් විතර වෙලා. ඒතර අපි අවුරුදු 20න් අපි රස්සාවට යනවා. එතකොට අවුරුදු 20 ඉවර වෙලා විශ්වවිද්‍යාලයේ මේ ඉගෙනගෙන ඉවර වෙලා උඹලා රස්සාවට එනකොට අපි අවුරුදු 6ක් රස්සාව ඇතුළේ ඉඳලා අවුරුදු 6කින් අපි ඉන්ටර්වයුව කරන්න උඹලා කියලා කිව්වා. මේ පිළිගැනීමේ කතාව ඇතුලේ මම මේක කතා කරේ නැවත මට මේම කතාවක් කරන්න හම්බෙන්නේ නැති නිසා. ඉතින් මානව සම්පත් කළමනාකරණය කරපු ළමයි කළමනාකරන අධ්‍යයන පීඨයේ ඉඳපු ළමයි මේ වෙනකොට පාඨමාලා 6ක් කරලා තියෙනවා. ලක්ෂ එකමාරක දෙකක පාඨමාලා 6ක් ඔයාලා මම හිතන්නේ 20000කට කරලා තියෙනවා. ඒ ශිෂ්‍යත්ව සියල්ල ආරම්භ කරන්න පුළුවන් වුණා මට. ඒකට අනුමැතිය ලබා දුන්න අපේ උපකුලපතිතුමාලා ඇතුළු කණ්ඩායම. ඒ අනුමැතියන්ගෙන් ඒව ආරම්භ දීලා අද ඔයා සහතික 4ක් අරන් යනවා 5ක් අරන් යනවා. කලමනාකරන අධ්‍යයන පීඨයේ විතරක් දීපු අතලොස්සක්. මම කඩ ගන්න ගත්තා අපේ ළමයට කරන්න කියලා. කරපු ළමයට අද සහතික ලිපි සියල්ල තියෙනවා. එතකොට ඔබට ඒකේ වටිනාකම ඔබ ඊළඟ සතියේ ඉන්ටර්විව් එකට ගියොත් පාඩති. ඇයි? ඔයාට තමයි මං හිතන්නේ මේ වයසේදී ඒ වගේ වෘත්තීය පාඨමාලා කරලා තියෙනවා. අපි ළඟදී වර්ක්ෂොප් එකක් තියලා පේරෝල් මැනේජ්මන්ට් හැදෙව්වා. අවුරුදු 30ක් ඔෆිස් ගිහිල්ලා HR වල වැඩ කරන මිනිස්සු කරන වැඩ ටික 30 අවුරුදු 30ක විතර මිනිස්සෙක් කරන වැඩ ටික අවුරුදු 20 ඔයා කළා. පඩි හැදුවා. සේවකයෝ 20 ගණන් පඩි හැදුවා. ඒ දවසේ එතන ඉඳන් ඔෆිස් එකේ විතර වැඩ කළා. ඒක නිසා අතර මේවා ප්‍රායෝගික පුහුණු දුන්නේ කැම්පස් එකෙන් මේවා ඉල්ලගෙන හදලා ඔයාට කවදාවත් දවසක මේ වටිනාකමක් තියෙන නිසා අපි දීපු එක සාහිතිකයකවත් ඔයාට වෘත්තීමේ වශයෙන් ලැබෙන්න ඕන තැන නොලැබෙන දේවල් තියෙනවා නේද? ඒක නිසා ඔයාට කවදා හරි දවසක මේවා ප්‍රයෝජනවත් වෙනවා ඔබේ ජීවිතේ ඉතිරි 50 ජීවත් වෙන්න. ඒ නිසා මම නැවත වතාවක් සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ අවස්ථාවට පැමිණීම පිළිබඳව දේශීය විද්‍යාත් මණ්ඩලයේ සහිතව ඔබ සියලු දෙනාම ගෞරවයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. දෙමාපියනි මේ අවස්ථාවේ ප්‍රධාන චරිත වන දයාබර දරු දෙවියන් ශ්‍රී ලංකාවේ ඉතාමත්ම වැදගත් ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල අතර විශාල වශයෙන් කැපී පෙනෙන IMS යුනිවර්සිටිය එහෙම නැත්නම් IMS කැම්පස් ආයතනය මගින් වසරක් පාසා පවත්වනු ලබන
සහතික පත්‍ර පාඨමාලාවේ 26 වෙනි වසරේ අද දින. ඒ වගේම සෑම වසරකම දෙසැම්බර් මාසයේ BMICH එකේ නැත්නම් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනවා ඩිප්ලෝමා ප්‍රදානය. ඉතින් අන්නේ නිසා අධ්‍යාපනය කියන්නේ education is the key that unlock in opportunities and empowers us to solve brighter tomorrow through knowledge. ඊළඟ විශ්වවිද්‍යාලයේ ඉන්ටර් බෝඩ් එකක් තියෙනවා. ඒ ඉන්ටර් බෝඩ් එකේදී මේ පාඨමාලා පිළිබඳ හදාරපු බව පෙන්වන්න සහතික තියෙනවා. ඒව ලොකුම ප්‍රයෝජනයක් වෙනවා. කවද කායි රස්සාවකට යනකොට සහතික ගොඩ තමයි බලන්නේ. ඉන්ටර් බෝඩ් එකේදී බලන්නේ සහතිකට ගොඩ. ඒ නිසා ඉංග්‍රීසි කළා තියෙනවා, ICT කළා තියෙනවා, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතික ලබලා තියෙනවා, සාමාන්‍ය පෙළ සහතිකේ තියෙනවා, උසස් පෙළ සහතිකේ තියෙනවා, සහතික ගොඩයි. සහතික ගොඩයි. එතකොට අවශ්‍ය කරන දැනුම තියෙනවා, අවශ්‍ය කරන අධ්‍යක්ීම් ලබන්න පුළුවන්කම තියෙනවා. අන්න කුසලතා දියුණු කරගෙන මේ රටේ හොඳ යහපත් මේ රටේ වැඩදායි දක්ෂ පරිපූර්ණ මිනිස්සෙක් වෙන්න ඒක ඔබ අද අදිෂ්ඨාන කරගන්න මේ උත්සව සභාවේ මේ මොහොතේ. නිසා දෙමව්පියෝ අදිෂ්ඨාන කරගන්න අපි දරුවා ගෙනාවේ හොඳම තැනකට. ඒ නිසා මේ දරුවා අරගෙන යන්න අවශ්‍යයි දිගින් දිගට මේ වගේ බාහිරව පවත්වනු ලබන විවිධ පාඨමාලා වලට දරුවා යොමු කරලා සම්පූර්ණ පරිපූර්ණ දරුවෙක් රටට වැඩදායි දරුවෙක් බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬවනවා ඔබ සැමට ස්තුතියි.
අනිවාර්යෙන්ම අපි තබන්න ඕන පියවර ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ පියවර මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. සැලකිල්ලෙන් තියන්න ඕනේ. ඉතින් මට මතකයි ඊට අවුරුද්දකට කලින් හැබැයි අපිට මෙහි නෙමෙයි තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලය. මගේ අනාගත සරසවිය එතකොටත් කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී අපේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ තිබුණා. මමත් ඔයාලා වගේම ওই වගේ සුදු සාරියක් ඇඳගෙන ඔතන වාඩි වෙලා ඉඳපු ළමයි. අද ඒ සීනේ හැබෑ කරගෙන ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා සියල්ලම නිම කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ පළමු වසර ශිෂ්‍යාවක් විදියට නිදහස් අධ්‍යාපනයේ මුක්ති විඳින ආඩම්බර දියණියක් විදියට මම අද ඔයාලා ඉස්සරහ ඇවිල්ලා කතා කරනවා. ඉතින් මම ගැන මුලින් කියන්නම් මගේ කතාව පටන් ගන්න කලින්. මම කාවිද්‍යා සෙව්වන්දි දිස්ත්‍රික්කයේ ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ එක වසරේ ඉඳන් 13 වසර වෙනකම් අඛණ්ඩ අධ්‍යාපනය ලැබලා ඒ එක්කම අධ්‍යාපනය ඉතින් නිම වුණේ නැහැ. මම O-level ඉවර වෙලා සීනිගම තියෙනවා ගුණජය සතර පදනම කියලා. ඒකට ගිහිල්ලා මම දෙමළ පාඨමාලාවක්, ඉංග්‍රීසි පාඨමාලාවක්, පරිගණක පාඨමාලාවක් ඒ සියලුම පාඨමාලාවන් කරලා ඒලල් වලට අඩිය තියන්නේ මම කොහොම හරි ලෝය කෙනෙක් වෙනවම කියලා ටාගට් එක තියාගෙන. ඔයාලට ඔයාලව විශ්වාස නම් ඔයාලට ඉගෙනීම කියන අත්අඩු පිටක් වෙනවයි කියලා මම විශ්වාස කරනවා. ඒකද මට විශ්වාසයි මාව ඔයාලට ඔයාව විශ්වාසයි නම් ඔයාලගේ ඉගෙනීම කියන අත්අඩු වලින් ලස්සන දුරක් පියාඹන්න. කවදා හරි මේ ලංකාවේ කොහේ ඉඳියත් ලස්සනට ජීවත් වෙන්නනේ අපි මේ හැමදේම කරන්නේ. හැමෝටම දයානුකම්පාවෙන්. එයාලා මෙතනින් ටාගට් කරගෙන යන්න එතනට ගිහිල්ලා අපි මේ විදියට ඉන්න ඕනේ. අක්කා කිව්වදේ පොඩ්ඩක් හරි තේරුණා නම් ඒ දේවල් ජීවිතයට එකතු කරගෙන මෙතනින් මේ කැම්පස් එකෙන් ලැබෙන හයිය එතනට ගිහිල්ලා අපිට කියන්න වචන නැහැ.
අවස්ථා සියල්ල Tamanට ජීවිතේට මේ කැම්පස් එක හරහා ලැබෙනවා. ඉතින් මේ දෙමාපියෝ කල්පනා කරන්න ඕන මේක ජීවිතේට ලොකු අවස්ථාවක් හේතුව විශ්වවිද්‍යාලයකට එන්නට කලින් අපි අර පාරෙන් රුහුණු විශ්වවිද්‍යාලය කියලා බලන් ගියාට කොළඹ විශ්වවිද්‍යාලය කියලා බලන් ගියාට අපිට ඒකේ දැනීම අඩුයි. මේ වගේ පරිසරයක් ඇතුළට ඇවිල්ලා මේ අදාපු අවස්ථාවේ වටපිටාව හොඳට බලලා යන්න මේ Tamanට ජීවිතේ තව අවස්ථාවක් තියෙනවා තව ඇවිල්ලා යන්න පුළුවන් තමයි. ජීවිතේ සාර්ථක වෙන්න විශ්වවිද්‍යාලයකට පය ලබන්න ඕන ජීවිතේ සාර්ථක වෙන්න. විශ්වවිද්‍යාලයකට ආපු කෙනෙක් ජීවිතය අසාර්ථක කරගන්නව හරිම අඩුයි. ඒක නිසා මේ ආදරණීය දරුවන්ට තියෙන අවස්ථාවක් තවත් ජීවිතේ ඉදිරියට යන්න මේ ඔබ පාඨමාලාව හදාලා කියන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කරහා ඒ අපි ඔබට ලැබෙන විශේෂ පන්නරය ඒ වගේමයි ජීවිතේ තමන් ඉදිරියට යන්න රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කරහා යන්න මේ අවස්ථාවට ගෙන්වීම සම්බන්ධයෙන් තමන් දැඩිසේ සතුටු වෙන්න ඕන. මේ පරිශ්‍රය අර අපේ සර් කිව්වා වගේ මේ පරිශ්‍රය අපිට කතා කරන්න මේ ලැබීමත් ලොකු වාක්‍යයක් හේතුව පුතාලට පේනවා ඇති අපි මේ පැරදලා ඉන්න ලෝගුව ජීවිතේ කාටත් සාමාන්‍ය විදිහට පළඳින්න බෑ. රංජිත් සර් පැරදලා ඉන්න ලෝගුව මම හිතන්නේ අපි උත්සාහ කරන දවසක දෙන්න යන්න මහාචාර්යවරයෙක් පළඳින ලෝගුව තමයි ඒ ඉස්සසම පළඳින්නේ ඒ ලෝගුව පළඳින්න ජීවිතය අපිට ලොකු සුදුසුකම් ගොඩක් තියෙනවා. ඉතින් සර් වාසනාවන්තයි, ඒ වගේම සර්ගේ දරුවෝ වාසනාවන්තයි. පෞද්ගලික සර්ගේ දූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ගන්න වෙලාවේ දූට උපාධිය දෙන්න තාත්තා මහාචාර්යවරයෙක් විදිහට ජීවිතය ලැබෙන ලොකු පන්නරේ වගේ. ඒ වගේමයි පුතේ විශේෂ ස්තුතිය පුද කරන්න ඕන අපේ දෙමාපියන්ට ඉතාර කිව්වා වගේ රත්නපුර මීගම්මුව කොළඹ ගාල්ල මේ වගේ දුර බැහැර සිට මේ සියලු දේවල් කැප කරගෙන ඉතා මහන්සියෙන් දුර බැහැර සිට පැමිණි ඔබ දෙමාපියන් සියලු දෙනාට බෙහෙවින්ම සිතවන්ත වෙනවා. ඒ වගේමයි මේ කාර්ය මේ තරම් ලස්සනට කරගෙන යන්න නිවේදන කටයුතු කරන්නේ අපේ ලක්ෂාන් සහෝදරයා. සෑම කටයුත්තක්ම සාර්ථකව අපිට නිම කරලා දෙනවා. රූපවාහිනී වැඩසටහන් නිවේදකවරේ එතුමාට බෙහෙවින් සිතවන්ත වෙනවා. ඒ වගේමයි කැමරාකරණය මේ වෙලාවේ සිදුවෙනවා අපේ පුතාට බලා ගන්න පුළුවන්. මේක මේ වෙලාවේ ලයිව් යනවා Facebook කරහා. ඒ සියල්ල සම්බන්ධ කරගෙන එතුමාට අද බෙහෙවින් සිතවන්ත වෙනවා. ඒ වගේමයි මේ තිර සම්බන්ධ කිරීම ඒ පිළිබඳ බෙහෙවින් සිතවන්ත වෙනවා. ඒ වගේම මේ පරිශ්‍රය අපිට ලබා දීම සම්බන්ධයෙන් මුලින්ම සිතවන්ත වෙන්න ඕන රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපතිතුමන්ට මේ අවස්ථාව අපිට අපේ දරුවන්ට හීනයක් සැබෑ කර ගන්න ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම මෙහිදී මගේ නම් නොකිය වෙන්නේ නැති ඒ සියලු දෙනාගෙන්ම ස්තුතිය පුද කරනවා. එහෙම නමක් විශේෂයෙන් සඳහන් කළ යුතු නමක් සඳහන් කරන්න නොහැකුණා නම් ඒ පිළිබඳ කනගාටු ප්‍රකාශ කරනවා. ඒ වගේම ජීවිතේ තව දිනන්න තව ඉදිරියට අවස්ථාවක් දෙනවා. ජීවිතේ දිනන්න සුබ පැතුම් එකතු කරමින් ස්තුති කතාව මෙහි අවසන් කරනවා. Thank you very much.